කටට කෙලවුණන දැක්කම හිත පිනා යන ඔබ මවිත කරවන මුදල් ඉතිරි කරන මිදි හදන වීඩියෝ එක මෙන්න ගෙනාවා. channel එක හොඳයි නම් subscribe කරන්න එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. සුබම සුබ උදෑසනක් ඒවා මිදි බණ්ඩාර මහත්තයා. ඔන්න මම නමකුත් දැම්මා. දැන් මේ ගොඩක් කාලෙක ඉඳන් අල්ල ගන්නම් කියලා හිටියේ. අවුරුද්දක් විතර ගියා මට හොයා ගන්නත් බැරි වුණා. ඉතින් කාර්යබහුලයිනේ. කලින් දවසේ අර අපි වීඩියෝ එකක් දැම්මා. ඉතින් මම බබාට මිදි ගන්න ආපු වෙලාවේ තමයි වීඩියෝ එක දැම්මේ. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. දැන් ඔබතුමා දන්නවද ඒක දැන් ලක්ෂයකට ආසන්න විතර ප්‍රමාණයක් බලලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ ගොඩ දෙනෙක් ඉල්ලීමක් තිබ්බා. කොහොමද මේ අපි මල් පෝච්චි මිදි හදන්නේ කියලා පෙන්වුවේ නැහැ කියලා. ඉතින් අගට පොඩි පොඩි දේවල් ටිකක් දාලා තිබ්බා. මගේත් ෆෝන් එකේ බැටරි බැහැපු නිසා එදා මට මේ වීඩියෝ එක සම්පූර්ණ කරලා දාගන්න බැරි වුණා. අද අපි දාමු මේ වීඩියෝ එක. ආයිබෝන් මහත්තයා, මේ අපි වැඩේ අද කරමු. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමකුත් තිබුණා. මටත් ඒ ගැන මේ ගොඩක් දෙනෙක් කතා කරා. නමුත් අපිට අවුරුදු දෙකක් ඒ දේ කරගන්න බැරි වෙච්ච එක ගැන හැමෝටම කනගාටුව ප්‍රකාශ කරනවා, සමාවයි දිනවා. මේ අද එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න අපි ඒ දේ මේ කරලා පෙන්නමු අපි. ඔව්. ටිකක් පරක් වුණාට මං හිතන්නේ පාඩු වෙන එක නෑ. මං හිතනවා අපි එකක් වෙනුවට මේ අපේ පැල ඔක්කොම හදන විදිය දාමු. මල් පෝච්චිය හදන එක, බිම හදන්නේ කොහමද? ඒ හදන පසුබිම් ටික ඔක්කොම අපිට කියලා දෙන්න පුළුවන්. අද අනිවාර්යෙන් කිසිම රහසක් නැතුව මම දන්නවා කලින් පාරත් කියලා දුන්නේ. මේ වගේ වගා මාධ්‍ය හදන විදිය සම්පූර්ණම අපිට කතාව කියන්න ඕන. ඔව්. අපි මුලින්ම බලමු අපි පැලයක් බිම හදන ඊටවන විදිය. බිම සිටවන විදිය කොහොමද කියලා බලමු. දෙවෙනි අවස්ථාව පෝච්චියේ ඒ බිම සිටවන්න ඉඩ නැති කෙනෙකුට මේ කොහොමද ඊට පස්සේ මේ පෝච්චි එක සිටවගන්නේ. ඊටත් වඩා ඉඩ ප්‍රමාණයක් තියෙන කෙනෙකුට බැරල් එකේ කොහොමද සිටවන්නේ කියලා අවස්ථා තුනම අපි මේ කට්ටියට හඳුන්වලා දෙමු. හරි. එහෙනම් අපි මේ උදේම අවුව වැටෙන්න කලින් වැඩේ පටන් ගමු. අද මං හිතන්නේ දවසත් හොඳයි. ඊළඟට ඉස්සරහට හම්බ වෙන්නේ වැහි කාලෙනේ නේද? අදත් මං හිතන්නේ පොඩි වැස්සක් ඇවිල්ලා ගිහින් තියෙන හොඳ සුන්දර වටපිටාවක් තමයි ඔබතුමා ඉන්නේ. අපි ඒ වටපිටාවත් අනිත් අයට පෙන්නමු. එහෙමනම් අපි අද උදෑසනම වැඩේ පටන් ගමු. මුල ඉඳන්ම අපි කොහොමද මේ මිදි පැලයක් රෝපණය කරගන්නේ, කොහොමද වගා මාධ්‍ය හදන්නේ, කොහොමද ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. හරි. පටන් ගමුද එහෙනම් වැඩේ? අපි යන් පැලේ හදන තැනට මුලින්ම අපි මේ බිම කොහොමද පැලයක් සිටවන්නේ මේ ඒ සිටවන ආකාරය අපි මේ පෙන්නමු හැමෝටම. ඒ පෙන්න කියන්නේ අපි ගිහිල්ලා එතෙන්ද කතා කරමුකෝ. ඔබතුමාගේ මේ ගෙදර ඉස්සරහම තමයි ඔබතුමා වැඩේ කරගෙන යන්නේ නේද? යන්කෝ බලන්න. මේ මෙතන මේ මොනවද තියෙන්නේ? මම හිතන්නේ ඔබතුමාගේ නෝනත් ඉන්නවා. පැහැදිලි කරන්න පුළුවන් නේද? මේ මිදි වගාවටම යොදා ගන්න පස් මාධ්‍යද මේ? ඔව්. මෙතන තියෙන නම් මේ ගොම, දියදිච්ච ගොම මේවා පස් මිශ්‍රණය හදාගද්දී පස් එක්ක 10 කර 10 දාලා මිශ්‍ර කරලා තමයි පස් මිශ්‍රණය සකස් කරන්නේ. බලමු නෝනා කියපු කතාව ඇත්තද කියලා. මොකද මම නෝනාගෙන් දැනගන්නත් එක්ක තමයි ආවේ. නැත්තම් මහත්තයාගේ පොඩි රහසක් තියෙනවද දන්නේ නැහනේ. බණ්ඩාර මහත්තයා මං හිතන්නේ උදේම නමකුත් දැම්ම. දැන් හැමෝම කියන්නේ මිදිමාම කියලා නේද? කියන්නකෝ බලන්න මිදිමාම එනම් මේ විස්තරේ මෙතන අපිට පටන් ගන්න. මේ අපි මෙතන තමයි පස් ටික සකසා ගන්නෙ. පොඩි පැකට් එකේ ඉඳන් අවස්ථා කීපයකටම පස් සකසා ගන්නෙ. මෙතන අපි ගෙනත් දානවා කොම්පෝස්ට්. කොම්පෝස්ට් කිව්වට ඔය මේ ගව ගාල් වලින් මේ ගෙනල්ලා මෙතන තැන්පත් කරලා තියෙනවා. තිබ්බම හොඳට අර ගැඩවිලි පණුව ඇවිල්ලා හොඳට ඒ ටික කාලා හොඳ තත්ත්වෙට දිරනවා. දිරපු ගොම තමයි මේ විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පස් වලට මේක කවලම් කරනවා. මේ තියෙන සාමාන්‍ය පස් නේද? සාමාන්‍ය පස්. මෙතන මේ පස නම් හොඳ කොම්පෝස්ට් පොරක් බව පේනවා. ගොඩක්ම කළු පාටයි. මේ තියෙන තුර ගව ගාල් වලින් ගන්න ගොම, දිරා ගිය ගොම. හොඳට දිරපු ගොම. ඊට අමතරව කරදහයිය තියෙනවා. මේ පොල්ලෙලි තියෙනවා. මේ මෙතන මේ මළු වෙලා තියෙන මොනවාද? කරදහයිය. කරදහයිය කියන එක මම හිතන්නේ ගොඩාක් වෙනකොට අපි අර කලින් වීඩියෝ එකෙත් දැම්ම. සමහරුන්ට පැහැදිලි වුණේ නැහැ කොහොමද මේ කරදහයිය කියන්නේ මොනවාද කියලා. අපි එකක් චුට්ටක් බලමු. ඒත් එක්කම අපිට පොඩ්ඩක් කියන්නකෝ කොහොමද කරදහයිය මේ හදාගන්නේ කියලා. ඒක මොකුත් නැහැ. අපි සරලව මේ කියන්නේ ඒකට වෙනමම තියෙනවා මේ හදාගන්න උපකරණ. මේ උපකරණ තියලා නියමානුකූලව එහෙම පුළුවන් මේ
හදාගන්නත්. නමුත් අපි කරන්නේ මොකුත් නැහැ 10 ගොඩ කරනවා. මේ පස් ගොඩක් වගේ එහෙම ගොඩ කළා ගින්දර තියනවා. තියලා ඉවරලා පත්තු වෙනකොට මේ අපි ඒක හොඳට මිශ්‍ර කරනවා. එතකොට අර පොඩි ප්‍රමාණයක් කළු වෙන්න පිච්චෙනවා අනිත් ප්‍රමාණය පිච්චෙන්නේ නැති වෙන්න ඒක අත්දැකීමෙන් අපි ඒක ඕන ප්‍රමාණය ගන්නවා. ඒකයි පොඩි දේවල් තියෙන්නේ. ඔව් අපි කරදහයි චුට්ටක් බලමුද? ඉන්න බෑග් ගාල්ලි. මේ වී අඹරලා ගන්න ඉතුරු වෙන පොත්ත තමයි අපි මේ 10 කියලා ගන්නෙ නේද? මොකද නැත්තම් සමහරක් අයට ඒකත් ගැටලුවක් තියෙන සමහරු දන්නේ නැහනේ. මේ වගේ මේ අපි දැන් ඉදිරියේදී වැහි කාලේ එන නිසා මෙන්න මේ தත්ත්වෙට මේ කර කළා. දැන් මේකට අර මේ ඔක්කොම කර වෙන්න ඕනේ නැහැ. අනිත් ඒ වගේ මේ ටිකක් කර රස්නේ වදිනවා. රස්නේ හොඳට ඒකට එනවා. ඔව් මොකද මම හිතන්නේ බණ්ඩාර මහත්තයා දැන් දන්නවා ඇති සමහරකට අපිට රටවල් 10ක් 15ක වගේ මිනිස්සු මේ වීඩියෝ එක බලලා තියෙන. ඒතකොට සමහරක් වෙලාවට වෙන රටවල් වල කට්ටිය මේක දන්නේ නැහැ. ඉතින් ඒ අයටත් මේකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔබතුමා ලොකු සේවයක් තමයි කරේ මේ හදාගන්න විදිය කියලා දීලා. අපි ඉතින් ටිකක් බලමු එහෙමනම්. අපි යම් පැලේ සිටුවන තැනට බිම සිටුවන තැනට පොඩි වැස්සකුත් ගියේ හින්දා මම මේ තෙමෙයි කියලා වහලා තිබ්බා. නමුත් දැන් හරියට මේ අපටම හොඳ වුණා මේ කාලගුලික සත්‍ය වැඩේටම. මෙතන මේ පොඩි පැල වෙලා තියෙන්නේ මොනවද? මේ චූටි පැකට් වෙලා ගහලා තියෙන්නේ. ආයෙත් මිදි පැලම තමයි නේද? ඔව්. අපි මේ දණ්ඩක් පැල කරගන්න ආකාරය තමයි මේ විදිහට මේ සකස් කරලා තියෙන්නේ. මේ පැකට් එක ප්‍රමාණවත්. පොඩි පැකට් එක ඒ කියන්නේ මුලින්ම සිටුව ගන්න ප්‍රමාණවත්. මේ බලන්න. මේ අංකුර එන තාලේ. දැන් අපි මේක සිටවද්දී මේ හැම අංකුරයක්ම එක හා සමානව එන්නේ නැහැ. දැන් ඔය දෙවනි අවස්ථාවෙන් කෙනෙක්ට පැලයක් දෙන්න උත්සාහ ගන්න ඒක හැදෙන්නම ඕන හන්දා. දැන් මේ වගේ පොඩි පැල කියලා මේ සාමාන්‍යයෙන් ඒ තත්ත්වේ පවතින පැල මේ පොඩ්ඩක් වැඩෙන්න පරක්කු වෙන ඒවා. එතකොට ඒක ලොකු වුණත් වැඩෙන්න පරක්කු වෙනවා කියලා මට හිතෙනවා නිකන්. අත්දැකීමේ. ඒතර දැල්ල ඉක්මනින් එන එක ඉක්මනින් හැදෙනවා. ඉක්මනින් හැදෙනවා. අපි මේ දැල්ල ඉක්මනින් එන අවස්ථාව තමයි ඊළඟ පැකට් එකට දෙවෙනි අවස්ථාවට යන්නේ. ඒ ගිහිල්ලා එතන සිට පෝච්චිය දක්වා යන්නේ අර ඉක්මනින් වැඩෙන පැලේ. ඉක්මනින් වැඩෙන පැලේ. එතකොට අර අනිකේ විද්‍යාත්මක හේතුවක් මම දන්නේ මොකක් හරි එක්කෝ දැල්ල මෝරපු අඩුකම මොනා හරි හේතුවකින් තමයි ඒක පැලවෙනවා අඩු වෙන්න හේතුව. ඔබතුමා දැන් ඒතර මේ මෙතන මේ පැල කරන ඒ වගේ 180ක් පුළුවන් පැල කරගන්න. පැල කරගන්න පුළුවන් නේ. තනි ඒ කියන්නේ මේ දැන් ওই කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදිහට නැතුව ඒකට හාත්පසින් වෙනස් ක්‍රමයක් මේක. ඒ ක්‍රමයට අපිට කෑලි 3ක් ගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොටස් 3ක් තියලා පැකට් කරන්න කියලානේ කියන්නේ පැල කරන්න ගහන්න. නමුත් ඒකෙන් අපිට පැල 3ක් හදා ගන්න පුළුවන්. මේ ක්‍රමයට. අපි වැඩේට යන් එහෙම නේද? මෙතන මම හිතන්නේ මෙතන මොකද මේ බණ්ඩාර මහත්තයා කරලා තියෙන්නේ මේ කර 10යි මම හිතන්නේ ප්‍රයි දෙකකට කල්ලාද? මෙතන මල්ලි මිශ්‍රණේ හදාගෙන තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ පස් දැන් මේ සාමාන්‍යයෙන් කලේ ප්‍රමාණ වල පත්‍රිකාව වල මේක කරද්දී ඔව් බණ්ඩාර මහත්තයා මේ පැත්තට පොඩ්ඩක් පේන්න. මේකේ ඇවිල්ලා අඟල් අඩි 2යි අඟල් 6ක් ගන්නවා. ඔව් මේ බලන්න පළල. පළල සාමාන්‍යයෙන් පළල අඩි 2කමාරයි. දිග අඩි 2කමාරයි. දිග අඩි 2කමාරයි පළල අඩි 2කමාරයි නේ. ඒ වගේම උසත් අඩි 2කමාරයි. උසත් අඩි 2කමාරක වලක්. මේක හේතුව මේක වසර 30ක් විතර පවතින 30ට එහා තියෙනවා මේ මිදිවැල. ඔව්. ඒ තරම් මේ වැඩි කාලයක් පවතින දෙයක්. ඔව්. ඒ නිසා දැන් අපි මේ විදිහට වල නොකපා සාමාන්‍ය මේ පැලයක් හැදුවොත් එහෙම මේ අඩියටම කවදාවත් ආපහු අපිට මේ වගේ මේ පොහොර මිශ්‍රණයක් යොදන්න වෙන්නේ නැහැ. ඔව්. මේ මුල් කප්පාදුවේදී අපිට කොටස් 4කට බෙදාගෙන මේ දේ කරන්න පුළුවන්. නමුත් මේ කරන දේ මේකට දැන් දාලා තියෙනවා විල්බැරෝ 3ක විතර දිරපු ගොම. ඒක අපි උපරිමයෙන් යොදන තරමට තමයි
සාර්ථක වෙන්නේ. මේ තියෙන තුර අර යොදාගත්ත කොම්පෝස්ට් පොහොරයි කර 10යි එකට මිශ්‍ර කරලානේ. ඔව් පස්සේ කර 10යි කොම්පෝස්ට්. එතකොට මේ පොල් කොම්බ යොදාන තියෙන්නේ මොකටද? මේ පොල් එලි ටික තමයි අපි ලේයර් වගේ නෙවෙයි කොටස් වශයෙන් නැතුව මේ අඩියටම පොල් එලි ප්‍රමාණයක් දානවා. ඊට අමතරව උඩට පැලේ හදන්න වල උඩට මේ පුරවගෙන එද්දී අතරට පොල් එලි දාලා මේ මිශ්‍රණය යොදනවා. ඔව්. හරි අපි එහෙමනම් වැඩේ කරගෙන යන්න. ඒකට අවශ්‍ය වෙන උපකරණ දෙකක් සූදානම් කරලා තියෙනවා නේ උදැල්ලයි සවලයි අපි මේ වුඩ් එක ගන්නෙ මොකටද නෙවෙයි අපිට මේක පොඩ්ඩක් හද කරමින් උඩට එන්න ඕන. නැත්තම් මේකේ පොඩි ප්‍රමාණයක් බහිනවා ආපහු. පොඩි ප්‍රමාණයක් කොහොමත් බහිනවා. නමුත් අපිට මේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් පොඩ්ඩක් හද කරමින් උඩට ආපුවා. මේ අපි ඉස්සල්ලාම අල්ලි මේ පොල් එලි ටික අඩියටම දානවා. ලොකු පිටින් දැම්මත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ එක අත්දැකීමක් අපේ දැන් අර වේල්ලක් කඩා වැටෙන අයිනේ හදලා තියෙන එහා පැත්තේ මිදි වැලේ. වල්නකොට අඩි 10ක් යටට විතර වේල්ලේ මුල ගිහින් තියෙනවා. අඩි 10ක් විතර යටට. ඉතින් බලන්න එතකොට අපි ඉතර ප්‍රමාණයකට මුල යනවාද කියලා. ඊ අත්දැකීම ලැබුණෙත් අර වේල්ල කඩා වැටෙන්න හින්දා. ඒ ප්‍රමාණය සලාම් පොල් එලි ටිකක් දාලා ඊළඟට ඒකට උඩින් ආපහු පස් ටිකක් දානවානේ. ඔව්. ඒ කියන්නේ අපේ මිශ්‍රණය අපි දානවා මේ. මම හිතන්නේ හැමෝටම දැන් පැහැදිලි ඇති කොහොමද බිම මිදි පැලයක් සිටවන්නේ කියලා. අපේ මිදි බණ්ඩාර මහත්තයා කිව්ව විදිහට යටින් පොල් එලි දාලා ඊළඟට ඒකට උඩින් කර 10 සමග කොම්පෝස්ට් මිශ්‍රණය තමයි දැන් මේ දාන්නේ. ඔන්න දැන් එක කොටසක් ටිකෙන් ටික ඉරෙනවා. මම හිතන්නේ බණ්ඩාර මහත්තයාගේ නෝනත් උදා කරනවා වලට පේනවා ඇති. දෙන්නත් එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මම හිතන්නේ ගිය අවුරුදු දෙනකොටත් මෙතුමා මහා පරිමාණයෙන් මේ මිදි වගාව කරනවා. ඉතින් ගොඩ දෙනෙක් ප්‍රශ්න කරලා තිබ්බා සමහරක් අය මිදි විකුණ ගන්න විතරයි උත්සාහ කරන්නේ හදන විදිය කියලා දෙන්නේ නැහැ කියලා. නමුත් අපි ගිය පාර වීඩියෝ එකෙත් මෙතුමා පැහැදිලි කරා. මම ඉතින් අපේ පුතත් එක්ක මේ ඉන්නේ පුතා මිදි ගන්න ආපු වෙලාවක තමයි මේ වීඩියෝ එක දැම්මේ. එතකොට ෆෝන් එකේ බැටරි බැහැපු නිසා අපිට ඉතුරු ටික හදන විදිය දාන්න බැරි වුණා. ඉතින් මෙතුමා පැහැදිලි කරා කොහොමද ඊටමත් හොඳින් මිදි පැලයක් හදාගන්නේ කියලා. ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එකත් නරඹන්න. ඒ වීඩියෝ එකෙත් ගොඩාක් කරුණු තියෙන මේ මිදි පැලයක් හදන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ බණ්ඩාර මහත්තයා කරන්නේ අර කලින් කිව්ව විදියට වගා මාදිර පස් ටික දාලා එක තද කරගන්න විදිය තමයි මේ දකින්නේ. ඉතින් ඊට කලින් වීඩියෝ එකේ අපි මෙතුමාගේ ෆෝන් නම්බර් එක නැත්නම් දුරකථන අංකය සඳහන් කරා. ඔයාලට ඕනම ගැටලුවක් තියෙනවා නම් මෙතුමාට කතා කරලා සම්බන්ධ කරගෙන ඒ ගැටලුව විසඳ ගන්න පැලයක් මිලදී ගන්නත් පුළුවන් කියලා කියන්නේ ඉතාමත් හොඳ පැල තමයි ලබා දෙන්නේ. ඒ වගේම මෙතුමාගේ මමත් පැලයක් අරන් ගියා. මෙතුමාගේ තියෙන හොඳම ගුණය තමයි මම හිතන්නේ පැල මිලදී ගන්න එන හැමෝටම පැලයක් දුන්නාට පස්සේ පැලේ දීලා නිකන් ඉන්නේ වර්ෂයක් පාසා සමහර කාටේ පැලේට මොකද උනේ දැන් තත්ත්වය කොහොමද කියලා හොයලා බලනවා. සමහර කාට කප්පාදු කරගන්න අවශ්‍ය නම් ඒ උපදේශ ටිකක් දෙනවා. මම හිතන්නේ කලින් වීඩියෝ එකේ දේවල් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් පැලයක් මිලදී ගන්න පුළුවන් මෙතුමාගේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකේ එතුමාගේ දුරකථන අංකය සඳහන් කරෙත් මට සමහරක් වෙලාවට මේ වීඩියෝ වලට උත්තර දෙන්න තියෙන කාලේ ටිකක් හරස් වෙන නිසා මෙතුමාට කතා කරලා ඔයාලට අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේම මිදි පැලේ හදාගෙන යනකොට මතුවෙන ගැටලු වලට විසඳුම් ගන්න පුළුවන්. රෝග සමහර කාට හැදෙනවා නම් ඒවට විසඳුම් ගන්න පුළුවන්. ඒ වගේ දේවලුත් දැන ගැනීම සඳහා තමයි අපි දුරකථන අංකය සඳහන් කරේ. ඉතින් මොන චෝදනා වුණත් අපි ඒවා සතුටින් බාර ගන්නවා. ඉතාමත් හොඳයි. මොකද ඒ වගේ චෝදනාත් අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනකොට තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුම කාරණේ තමයි අපි හිතුවේ මේ වීඩියෝ එක
බලන්නේ මං දාලා තිබෙ සිංහල මාධ්‍යයෙන් විතරයි. නමුත් මං හිතන්නේ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ ඉන්දියාව ඒ වගේ විශාල රටවල් මං හිතන්නේ 10කට වැඩි සංඛ්‍යාවක් මේ වීඩියෝ එක බලලා තියෙනවා. ඉතා අඩු කාලෙකින්. ඒ වගේම මං හිතන්නේ ලංකාවේ දැනට මිදි පිළිබඳව බලලා තියෙන වැඩිම වීඩියෝ එකක් තුනේ මේ බණ්ඩාර මහත්තයාගේ වීඩියෝ එක. ඒකට හේතුව තමයි මෙතුමා කිසිම දෙයක් තොරතුරු හංගන්නේ නැතුව ඒ විස්තර ප්‍රකාශ කරා. ඒ වගේම තමයි අනිත් අය වගේ නෙවෙයි මෙතුමා මේක අත්දැකීමෙන්ම හදලා මහා පරිමාණයෙන් මේ මිදි කරගෙන යන කෙනෙක්. ඉතින් එතුමාට ඕන උනේ ලංකාවට මිදි පිටරටින් ගේන එක අඩු කළා ලංකාව තුළම මේ විදි වගාව කරන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි මෙතුමා හැම වෙලාවෙම උත්සාහ ගන්න. අපි බලමු මෙතුමා ගාව මිදි විතරක් නෙවෙයි තවත් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි මිදි පිළිබඳ කරපු වීඩියෝ එක නිසාම හිතුවා මේක පෙන්වන්නම් කියලා. ඉතින් මේක හදන අතරතුර මට හිතුණා මේ කරුණු ටිකක් කිව්වනම් හොඳයි කියලා. ඉතින් ඔයාලට පේනද දැන් දෙවනියට ආපහු මේ පොල්ලෙලි තුන්වෙනි වතාවට තමයි මේ පොල්ලෙලි ටික අතුරන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් මේ පොල්ලෙලි අතුරලා ඒකට උඩින් මේ වගා මාධ්‍ය මෙතුමා දාගෙන එනවා. ඒතකොට මේකේ හොඳින් වතුර රැඳෙනවා, ඒ වගේම පොහොර ටික රැඳෙනවා. වතුර නැති කාලුණත් ඔරොත්තු දෙනවා. සෑහෙන පහසුවක් වෙනවා. ඒ නිසා තමයි මෙතුමා මෙන්න මේ විදිහට වැඩේ කරගෙන යන්නේ. පියවර ඔබට පැහැදිලි ඇති. ඉතින් ඔබට ගෙදර පිහිටි බිමේ මේ වගේ මිදිපැලයක් හදා ගන්න ඕන නම් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. ඒ වගේම සාර්ථක මිදිපැලයක් හදලා තමන්ගේ ගෙදර අවශ්‍යතාවයට මිදි ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ වර්ෂයකට දෙපාරක් විතර කප්පාදුවෙන් පස්සේ මිදි ලබා ගන්න පුළුවන් කියලා මෙතුමා කලින් වීඩියෝ එකේ සඳහන් කරා. ඉතින් ඔන්න කිසිම කරනවා. ඒ හින්දා ඒකවත් කරනවා ගන්න ඕන හින්දා මේ බලන්නකො මේ මුල් ටික ඊට පස්සේ පස්සට එකතු කරගන්න හොඳට යන්න වටේ තව මාස දෙකක් විතර යනවා. එතකොට දැනෙනවා අපිට මේ අලුත් වස් වලට ඒ කියන්නේ අලුත් මිශ්‍රණයට එකතු වෙනවත් එක්කම මේ හොඳට වැඩිලා යනවා තවත්. මේ බලන්න. වතුර නොදා මේ විදිහට පොඩි සාමාන්‍ය ප්‍රමාණයකට වතුර දාලා තිබ්බම මේක ගැලවෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අවුරුදු 1කමාරක විතර පැලයක්. පැලයක් නේ. ඔව්. හරි. ඊට පස්සේ අපි මෙහෙම හරි මැදින් තියනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් තව මේ මිශ්‍රණයේ ප්‍රමාණයක් දාලා දැන් ආයේ පස් ටික තද වෙන්න මේ විදිහට පොඩ්ඩක් කකුලෙන් පාගනවා නේද? ඔව්. වටේ මෙහෙම ගියපුවම අපිට පොඩි ප්‍රමාණයක් වතුර වැටෙනකොට බහිනවා. ඒක අපි ආපහු දෙවනුවේ යොදන්න තියලා පුළුවන් ප්‍රමාණය මේ විදිහට පද කරමින් උඩට එනවා. මේකට දැන් අවුරුදු 30ක් හරි තියෙන තාක්කල් මේකට ඉතින් අඩියට යොදන්න බෑනේ ආයෙ දවසේ. අපේ මොකටද පාදයේදී වටේ යොදන්න පුළුවන් ඕනම මේ වගේ මිශ්‍රණයක් හදලා හරි අවුරුදු 30ක් විතර ඉතින් පැලේ තියෙන ඉඳන් අපි උඩරිම එකට කරන්න පුළුවන් කැපකිරීම කළා මුල් අවස්ථාවේ හරියටම පැලේ හදන්න ඕනේ නේද? මේක මෙතන දුර්වල වෙච්ච ඒ කියන්නේ හදන එක දුර්වලව කරපුවාම තමයි ඒ කියන්නේ නොසලකිලිමත්ව ගොඩක් දුරට පැලේ වැඩෙන්න කල් යන්නේ ඊට අමතරව වැඩෙන්නේ නැහැ කියන්නේ මේ මූලික ටික හම්බ වෙලා නැහැ කියන්නේ. ඊට අමතරව රසායනික පොහොර ටික ඒක පස්සෙ පැහැදිලි කරනවා. මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ සියුම් කියන්නේ මේ දෙයට හයි සමහරු
දැන් මේක නම් මෙහි සමහරු ඒ වෙන හන්දා උඩ අතර දානවා එහෙම කියලා කියනවා. නමුත් අපේ නම් එහෙම ප්‍රශ්න ගැටලුවක් නැහැ. දෙපැත්තට දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඒකත් සමහරු දැනගන්න කැමති. ඒකයි එහෙම කියන්නේ. බණ්ඩාර මහත්තයාගේ හොඳකට තියෙන හොරබොරු නැහැ, හැංගිලි නැහැ, ඔක්කොම ටික විස්තර ටික කියනවා. ඉතින් අදාගෙන ගොඩ එන්න පුළුවන් කෙනෙකුට ඕන කෙනෙකුට උදව්වක් තමයි මේ කරන්නේ නේ. දැන් බණ්ඩාර මහත්තයා නම් මම හිතන්නේ මේ සම්බන්ධයෙන්ම වැඩ කළා දැනටත් ලොකු ප්‍රතිලාභ ලබන කෙනෙක්. ඒ වගේම මේ මෙතුමා මේ විස්තර මේ විදියට කියලා දෙන්න නිසා තමයි මිනිස්සු මෙතුමා ගැන විශ්වාස තියලා මෙතුමාගෙන් මේ පැලමිලිදී ගන්නත් එන්නේ. ඒ වගේම මිදි මිලදී ගැනීම සඳහාත් පැමිණෙන්නේ. ඉතින් ඒක වටිනවා. ඔන්න දැන් අපි මම හිතන්නේ පොළවේ පැලයක් එන්නන විදිය මෙතුමා කියලා දුන්නා. අපි ඊළඟට මොකද්ද අපි බණ්ඩාර මහත්තයා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒකත් මෙතනින් දැම්ම කියලෙමු. ඒක දෙවෙනි අවස්ථාව බැරල් එක්කට. අඩු ඉද අඩු නේද මහත්? ඒ කියන්නේ ඔව් අඩු ඉඩක් තියෙන කෙනෙකුට මේ දේ බැරි ඊට එහා ඉඩ කඩ තියෙන කෙනෙකුට කොහොමද පැලයක් හිටව ගන්න කියන දෙවෙනි අවස්ථාව. බැරල් එකේ හිටවන ආකාරය අපි බලමු. ඔව්නේ. ඒක ගොඩක් අයට නාගරික ප්‍රදේශවල ඉන්න අයට සැබ් එකක් වගේ උඩ ජීවත් වෙන අයට වඩා හොඳ පළදාවක් ගන්න පුළුවන් නේද? දැන් එහෙම ප්‍රතිලාභ ලැබෙන කට්ටිය ඉන්නවා. ප්‍රතිඵල අරන් තියෙන කට්ටිය ගොඩාක් කෙනෙක් ඉන්නවා. ඉතින් හරි සතුටුයි වැඩේට. මේ ප්‍රමාණයක් ඉතුරු කරේ මේකට හොඳට වතුර දැන් අපේ නම් සමහර පැතිවල දේශගුණ යනවා. ඒ කියන්නේ රස්නේ අඩු වැඩි වීම අනුව වෙනස් වෙනවා. අපි දවස් දෙකකට විතර වතුර හොඳට මේ අඟල් 2-3ක ප්‍රමාණය පිරෙවුවා පැලේට හොඳට ප්‍රමාණවත්. ඊපස්සේ කරන්න ඕනේ මේක එහා තව උස ආධාරකයක් හිටවලා මේක ඒකට තියලා බඳින්න ඕන. බැඳලා ඉවරලා තව තැනකට අපි පන්දලමක් ඉදි කරනකම් සකසා ගන්නකම් මේ කොහුලනුවක් වගේ එක්ක කේබලයක් කම්බියක් තව තැනකට ඇද්දනම් මේක මේ පහුරත් එක්ක ඉක්මනට අර නිකන් මෙහෙම වැටෙනවට වඩා ඊට එහා ගිය ඉක්මනට මේක ගන්නවා. දැන් මේක බලන්න ගොල් වෙල් ටිකට වැටෙනකොට ආයෙ පස හැරෙන්නේ නැහැ. ඊට පස්සේ තෙත රැඳීම ඒක එක කාරණයක්. දැන් මේ විදිහට දැන් මේකට කොච්චර ප්‍රමාණයක් වතුර අල්ලයිද බලන්න. දැන් කෙනෙක් වතුර දාද්දී එතකොට තීරණය කරන්න කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා. දැන් අද මේකට දාන ප්‍රමාණය හිත අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පෙඟිලනේ තියෙන්නේ. එතන මේ අනිත් වගේ දැම්මම නම් එතන. ඒ කියන්නේ අපි මේ එක මේට දැම්මට කෝච්චියට මේ විදිහට බෑ. මම හිතනවා මේ ආකාරයට මෙහෙම දැම්මට තවත් ගැටලුවක් තමයි සමහරු මගෙන් අහනවා මේ කොළවලට මේක වීඩියෝ බලලා ඒ වගේ හොඳ දේවල් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය දේවල් ටික හැමදේම එකතු කරගෙන Taman සාර්ථක වෙන්න ඕන පැලේ සාර්ථක කරගන්න.
නමුත් කොළවලට වතුර දාන්න මේ එපා කියලා. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම ගැන ලොකු අත්දැකීමක් නෑ මට. මගේ තැන ගැන නම් මට තියෙන්නේ දැන් අපි ජනවාරි පෙබරවාරි අධික පින්න. අපි මේ සියල්ලෙම මේ කොළ සෝදන උදේට. රෝස පැලයක වුණත් අනිත් ගහක එතකොට රසායනික ද්‍රව්‍ය අර යටි පුස්තක කෙන එක ඒ සියලු දේ අඩු වෙලා යනවා මේ කොලේ සෝදලා පින්න සේදුන ගම. පින්න දිගටම තිබ්බොත් අවුවට වේලෙනකල් වගේ එතකොට වෙන්නේ මේ ලෙඩ රෝග වැඩි වෙනවා. අන්න ඔය ප්‍රමාණයට වතුර දැම්මා කියලා මොකුත් නෑ. ආයෙ දවස් හෙට නෙවෙයි අනිද්දා දාපුවම ආපහු ප්‍රමාණවත්. දැන් බලන්නකෝ. හැරුන්නේ නෑනේ. පොඩ්ඩෙල් ටික උඩට වතුර ටික වැටුනේ. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, දන්න අයට share කරන්න. ඒ වගේම අපි අනිත් පැලෙත් හදන විදිය බලමු. ඒකේ සාරාංශයක් මෙතන තියෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකට යමු. දිග වැඩි නිසා අපි මේක වීඩියෝ දෙකකට තමයි හදලා තියෙන්නේ. තව මල් පෝච් එක පැලේ හදන විදියත් ඒ වගේම බැරල් එකේ හදන වීඩියෝ එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි එහෙමනම් ඒ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු.